ආදරය තියෙන්නේ දැනෙන්න දෙන්න. අපිට ගැරන්ටි කරන්න බෑ මගේ අනිත් කෙනා මෙච්චර කාලයක් ජීවත් වෙයි කියලා අපිට ගැරන්ටි කරන්න බැහැනේ. දැන් මම කාට හරි ආදරය කරනවා නම් මට කියන්න බෑ ඒ පුද්ගලයා තව ඉතින් ඔය කොච්චර කාලයක් ජීවත් වෙනවද මං එක්ක ඔය බැරිය ආදරය කරන්න කියලා මිනිස්සු කියනවානේ. හැබැයි අපි දන්නේ අපේ ජීවිතේ අදද හෙටද මේ මොහොතද කියලා. හැබැයි යා නැති වුණාට පස්සේ අපි ඔන්න මුළු ලෝකෙටම අඩාන්නේ කියනවා මං යාට මෙච්චරක් ආදරේ මං යාට මෙහෙමයි හැබැයි මට ඒක යාට පෙන්න ගන්න බැරි වුණා මට ඒක කියා ගන්න බැරි වුණා කියලා කියනවා. ජීවිතේ හරිම අනිත්‍යයිනේ. තව චූටි උදාහරණයක් කියන්නම්කෝ. සත්තු. දැන් සත්තුන්ට ආදරය කරන අය මේක අහනවා නම් බල්ලෙක් පූසෙක් වෙන සතෙක් හදනවා නම් ඒ සත්තු කවදාවත් තමන්ගේ ස්වාමියාට තියෙන ආදරය හංගගෙන ඉන්නවද නැහැ. තමන්ගේ ස්වාමියාට හිත පිරෙන්න ආදරය දෙනවා. ඇඟේ දැවටි තමන්ගේ ආදරය පෙන්නනවා. ආදරය තියෙන හිතේ හංගගෙන ඉන්න නෙමෙයි. ඒක ප්‍රකාශ කරන්න. ඒක දැනෙන්න දෙන්න. එතන තමයි වටිනාකම තියෙන්නේ.